අයිබෝන් හිතවතුනි සුබ නවවසරක් වේවා කියලා ඔබ සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ නවවසර ලොකු බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඇති ඔබ. ඒ වගේම ඔබේ දරුවන් ගැන, ඔබේ අනාගතය ගැන සහ දරුවන්ගේ අනාගතය ගැන ලොකු බලාපොරොත්තු ගොන්නක් ඔබේ හිතේ ඇති. මම මේ කතා කරන්න යන්නේ පසුගිය දිනවල. එහෙම නැත්නම් දෙසැම්බර් මාසයේ වෙන්න පුළුවන්, නොවැම්බර් මාසයේ වෙන්න පුළුවන්. මේ කාලරාමුව තුළ ඔබ ඔබගේ දරුවාගේ විවිධ ප්‍රසංගය නරඹන්න ඇති. මේ විවිධ ප්‍රසංගය නරඹුවාට පස්සේ ඔබ දරුවා ගැන ගත්ත තීරණ මොනවාද? මම අහුවොත් දැන් ඊළඟ අවුරුද්දේ පාසලට යන්න බලාගෙන ඉන්න දරුවෝ වෙන්න පුළුවන්. නැත්නම් පෙර පාසලෙම තව වසරක් ඉන්නවා වෙන්න පුළුවන්. දරුවා ගැන ගත්ත තීරණ මොනවාද? පොඩ්ඩක් කල්පනා කරන්නකෝ. ඔයා හිතන්න දැන් දරුවා කොන්සර්ට් එක ඉවර වෙලා ගෙදරට ආවට පස්සේ ඔබ දරුවාට මෙන්න මෙහෙම කිව්වද? ඔයා තමයි මොන්ටිසෝරියේ කොන්සර්ට් එකේ ලස්සනටම නැටුවේ. එහෙම නැත්නම් ටීචර් කියලා දුන්න විදිහටම කළේ. ඔයා තමයි සින්දුවට ගැළපෙන විදිහටම නැටුවේ. ඔයා හොඳ දරුවා. ටීචර්ත් ඒක කිව්වා, බලාගෙන හිටිය අයත් ඒක කිව්වා. මෙහෙම ඔයා දරුවට කිව්වද? හරි. ඒකත් අපි පැත්තකින් තියමුකෝ. මෙහෙම හිතන්නකෝ. මේ වගේ හොඳට සින්දු කියන, නටන, දුවල පුතාලා අතරේ සමහර දරුවෝ ඉන්න ඇති මේ ගීතවලට මොකවත්ම කරන්නේ නැතුව ස්ටේජ් එකේ ඔහේ බලාගෙන හිටපු. එහෙමත් නැත්තම් එක දිගට ඔයාව හොය අඬපු. එහෙමත් නැත්තම් ඇඳුමේ මොනවා හරි පොඩි ඇද දෙයක් නැත්තම් නැති දෙයක් ගැන හොයලා ඒ ගැනම හිත හිටපු. එහෙම නැත්තම් එකම ස්ටෙප් එක මුළු සින්දුව පුරාම නටපු ළමයි ඉන්නේ ඇති. එහෙමත් නැත්තම් යාළුවෝ කරන දිහා බලාගෙන කොහොම හරි ගැට ගහගෙන සින්දුව ඉවර වෙනකන් නටපු දරුවෝ ඉන්න ඇති. ඒ අතරමැද්දේ එයාගේ අම්මා තාත්තා නැත්තම් බලන්න ආපු අය අතරේ එයා අඳුරන අය ඉන්නවද කියලා හොයපු දරුවෝ ඉන්න ඇති. ඉතින් මම මේ කියන්න යන්නේ වෙනම කතාවක්. ඔය දරුවෝ අතරේ නටපු දරුවෝ සහ අඬපු දරුවෝ වෙන්න පුළුවන්, එකම ස්ටෙප් එක කරපු දරුවෝ වෙන්න පුළුවන්, නැත්නම් ඇඳුම හද හිටිය දරුවෝ වෙන්න පුළුවන්. මොන විදිහෙන් හරි මේ එක දේවල් කරපු දරුවෝ ඉන්න ඇති. ඒ පුංචි අයගේ තියෙන හැකියාවන් නෙමෙයි. හරි. එයාලගේ හැසිරීම් රටාවක් නෙමෙයි. මේ තමයි දරුවන්ගේ තියෙන හැඟීම්. ඒ වෙලාවේ අඬනවා, එතකොට එකම විදිහට බලාගෙන ඉන්නවා, කවුරු හරි හොයනවා, එයාට ස්ටේජ් එකම හමුත්තක් විදිහට දැනෙනවා. මේ දරුවන්ගේ හැඟීම්. කොහොමද මේ හැම දර්ශනයකදීම දෙමව්පිය ඔබ නරඹන විට හෙව්වේ ඔබේ දරුවව නේද? අපි හිතමුකෝ ඉස්කෝලේක තියෙනවා ඩ්‍රිල් එක. එහෙම නැත්නම් අපි කියනවා සරම සංදර්ශනය. සාමාන්‍යයෙන් දරුවෝ ගොඩ දෙනෙක් මේකට සහභාගී වෙනවානේ. මේ සරම සංදර්ශනය දරුවෝ ගොඩ දෙනෙක් සහභාගී වුණත් මේ සරම සංදර්ශනයට ඔබට පුළුවන් එක ශරණයකින් ඔබගේ දරුවව හොයාගන්න. නේ මං හරිය නේද කිව්වා? කොතනද දරුවා ඉන්නේ? කොහොමද දරුවා නටන්නේ කියලා අනිත් අයට පෙන්වන්න ඔබට හැකියාව තියෙනවා. ඒ එකම වයසේ එකම සෙට් එකේ නර්තනයක් වුණත් ඒක ඔබට හොයාගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි මේ එක වයසේ සම වයසේ දරුවෝ නටනකොට ඔබේ දරුවා නටන්නේ නැතුණාම ඔබට පුංචි දුකක් ඇති වෙනවා. ඒ දරුවා කෙරෙහි නෙමෙයි සමහර විට අපි ගැනම. අපි දරුවට හරියට මේ දේවල් කියලා දුන්නේ නැහැ. එහෙම නැත්නම් දරුවා අනිත් දරුවොත් එක්ක බලද්දී කොන් වෙනවා. කියලා එහෙම හිතන්න ඇති. එතකොට ඔබට හිතෙන්නේ නැති මෙන්න මෙහෙම දෙයක් සමහර විට. අපි හිතමු මම මගේ දරුවව හරියටද හදන්නේ. එහෙම නැත්නම් ඊළඟ අවුරුද්දේ මම දරුවව වෙනස් කරනවද? සමහර විට ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. මෙයාකා ඉස්සරහදී මොන වගේ දෙයක් කරයිද කියලා හිතන්න පුළුවන්. කොහොම වුණත් මගේ මතය නම් මේ සිතුවිලි දෙමව්පියන්ට එන එක හරිම සාධාරණයි. අපි කෙරෙහි අවිශ්වාසයක් ගොඩනගා ගන්නවා. හරි. ඉතින් මේ අවිශ්වාසය ගොඩනගා ගන්න එක මේ දැන් ඔය ටීචර් කියන විදිහටම අඩි තියෙන ළමයා කලේ අට ලැබෙන උපදෙස් පිළිවෙති. මේක දක්ෂතාවයක් තමයි. හැබැයි ඒ අතර වේදිකාවේ අඬපු, අම්මව හොයපු පුංචි යාළුවෝ
කරන දේවල්ම තමන්ම පුංචි යාළුවෝ කරන දේවල් බලාගෙන කරපු දරුවෝ මේ හැමෝම කරේ හැඟීම් ප්‍රකාශ කිරීමක්. අපි හිතන්නේ නැටුම සාර්ථකයි නම් දරුවා සාර්ථකයි කියලා. දෙමව්පියෝ සාර්ථකයි, ගුරුවරු සාර්ථකයි කියලා. හැබැයි ඇත්තටම නටපු ළමයාත් අඬපු ළමයාත් දෙන්නම කලේ ඒ මොහොතේ ඒගොල්ලන්ට දැනුණ දේ. වේදිකාවට ගියාට පස්සේ ඒගොල්ලන්ට දැනුණ දේ තමයි ඒ දරුවෝ කරේ. හරි? අපි මේ හිතන්නේ දරුවෝ වේදිකාවේ නටන එක හොඳ දෙමව්පියන් වීම. ඒ කියන්නේ අපි හොඳ දෙමව්පියන් වීමේ ලක්ෂණයක් කියලා. දරුවන් නටන්න නැති වුනහම අපි දක්ෂතාවය ගැන අපිට සැකයක් ඇති වෙනවා. ඒතකොට අපි හිතනවා අපි හොඳ දෙමව්පියෝ නෙමෙයි කියලා. මතක තියාගන්න. දරුවෝ ප්‍රදර්ශනයක ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් සංදර්ශනයක ඉදිරිපත් වෙන්නේ ඔබව නියෝජනය කරලා නෙමෙයි. ඒ වගේම තමයි ඔබව නියෝජනය කරන්න දරුවා ප්‍රදර්ශන භාණ්ඩයක් කරගන්න එපා. දරුවා කියන්නේ තනි පුද්ගලයෙක්. යම්කිසි කාලයකදී එයා තනියෙන් ජීවත් වෙන්න ඕන. ඒ නිසා දෙමව්පියන්ට කියන්න තියෙන්නේ දෙමව්පියනි ඔබ තීරණය කරන්න මේ දරුවෝ අනාගතයේදී ඒගොල්ලෝ මොන වගේ තලයකට එයිද කියලා අපිට විශ්වාස කරන්න බෑ. ඒ නිසා මම එක දෙයක් ඉල්ලනවා. සසඳන්න එපා දරුවෝ. ඒ වගේම අල්ලපු ගෙදර දරුවා නටන විදිය, නැත්තම් යාළුවා නටන විදිය, යාළුවා නටන ස්ටෙප්ස්, යාළුවා නටන ලස්සන මේ දේවල් කිසි දෙයක් ඔබේ දරුවත් එක්ක මේ සසඳන්න එපා. ඒ වගේම තමයි දරුවට අවධානය දෙන්න. දරුවා වේදිකාවේ අඬ හිටියත් වැඩසටහන ඉවරුනහම කතා කරලා ඔයා අද හරි ලස්සනට නැටුවා. වාද වේදිකාව උඩට ගියේකම කොච්චර ලොකු දෙයක්ද. ගොඩක් ආඩම්බරයි මට ඔයා ගැන කියලා කියන්න. ඒ වගේම තමයි එයාගේ අනාගතය ගැන කොහෙත්ම බිය වෙන්න එපා. මොකද ප්‍රසංගයක නටන්න බැරි වුණා කියලා දරුවගේ අනාගතය අඳුර වෙන්නේ නැහැ කොහෙත්ම. දරුවෝ වේදිකාවට කොට වුණ එකම ඇති. එහෙම නැත්නම් දරුවා ඒකට සූදානම් වුණේ එකම ඇති. විශේෂයෙන් මතක තියාගන්න. ලෝකයේ සාර්ථක බොහෝ මිනිසුන් කුඩා කාලේ ගොඩක් දුරට ලැජ්ජාශීලී. එහෙම නැත්නම් ඒගොල්ලෝ තනි වෙලා ඉඳලා තියෙනවා. කොහොම වුණත් ටීචර් විදිහටම නටපු දරුවත් තමන්ට ලැබුණු උපදෙස් පිළිපැද්ද වගේම වේදිකාවේ අඬපු දරුවා එයාට මේ මොහොතේ දැනුණු හැඟීම් අවංකව ප්‍රකාශ කළා. ඉතින් උන් දෙන්නම කලේ තමන්ට ඒ මොහොතේ කරන්න පුළුවන් උපරිම දේ. ඒ නිසා දරුවෝ කියන්නේ අපිට ගොඩක් වටිනවා. දරුවෝ කියන්නේ අපිට ගොඩක් වටිනාම වස්තුවක්. ඒ නිසා හැම වෙලේම ඔබ දරුවට කියන්න මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා කියලා. මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා කියලා දරුවට කිව්වට පස්සේ දරුවා බය වෙනවා ඒ විශ්වාසය බිඳින්න. ඒ වගේම තමයි ඊළඟට කියන්න. දරුවා යම්කිසි දෙයක් උත්සාහ කරද්දී ඒ උත්සාහ කරනකොට වැරදුනොත් ඔබ කියන්න දරුවට මම දැක්කා ඔයා උත්සාහ කරනවා. ඔයාට පුළුවන්. ඔයා තවත් උත්සාහ කරන්න කියලා දරුවව දිරිගන්නන. ඒ වගේම තමයි හැම වෙලෙම කියන්න පුතේ දුවේ ඔයාට ඒක කරන්න පුළුවන්. ඔයාට කරන්න පුළුවන් කියලා හැම වෙලේම දරුවට පොසිටිව් තින්කින් ඔළුවට දාන්න. දවසක ඔබේ සිහිනය දරුවෝ ඉෂ්ට කරાવી. හැබැයි ඔබේ සිහිනයම ඉෂ්ට කරන්න ඕනි කියලා කොහෙත්ම දරුවව ඒකට තල්ලු කරන්න එපා. දරුවා අනාගතයේ සාර්ථක දරුවෙක් වේවි. දරුවට පොසිටිව් තින්කින් දෙන්න. එහෙනම් කොන්සර්ට් එකේ ඔබේ දරුවා නැටුවද නැටුවේ නැද්ද? ඇඬුවද නැත්නම් එකම ස්ටෙප් එක නැටුවද? මේ දේවල් ගැන වැඩිය හිතන්න එපා දෙමව්පියෙක් විදියට. ඉතින් බොහොම ස්තුතියි මේ වසරේ කොන්සර්ට් වලින් ලැබුණු මේ වසරේ මා නිවේදනය කරන්න ගිය කොන්සර්ට් වලින් ලැබුණු මා දැකපු දේවල් එක්ක මට හිතුණු දෙයක් තමයි මම මේ කිව්වේ. ඉතින් බොහොම ස්තුතියි ඔබ සියලුම දෙනාට. සුබ නව වසරක් වේවා නැවත වතාවක්.